දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 25 වන සඳුදා මාතෘකාව තමයි දෙවියන් වහන්සේගේ අලංකාරය ඔබ තුලින් බැබලේ. අද බයිබල් පාඨය ගීතාවලිය 52. අලංකාරය සම්පූර්ණත්වය වූ සියොන්හි සිට දෙවියන් වහන්සේ බැබලූසේක. දෙවියන් වහන්සේගේ අලංකාරය සහ මහිමය ඔබ තුළ පවතින අතර ඔබ යන සෑම තැනකම ඒවා බැබලේ. දෙවියන් වහන්සේ සියොන්හි සිට බැබලෙන බව බයිබලයේ පවසයි. අද දවසේ දෙවියන් වහන්සේගේ දරුවෙකු ලෙස ඔබ ජීවත් වන ස්ථානය සියොන් ලෙස හැඳින්විය හැකිය. බයිබලයේ සිටි එස්තර රජුණ ගැන සිතන්න. ඇය ලස්සන වූයේ පිටතින් පමණක් නොවේ. දෙවියන් වහන්සේගේ ප්‍රසාදය සහ අනුග්‍රහය ඇයව අභ්‍යන්තරයෙන්ද බැබලවීමට සැලසූසේක. ඇයගේ සෑම තැනකම මිනිසුන් ඇය තුළ යම් විශේෂත්වයක් දුටු අතර තම සෙනගට උපකාර කිරීමට සහ ඔවුන්ව ගලවා ගැනීමට දෙවියන් වහන්සේ ඇයව භාවිතා කළ සේක. දෙවියන් වහන්සේගේ ඒ ආකාරයම ඔබ කෙරෙහිද ඇත. එය ඔබට දේවල් සාර්ථකව කිරීමටත් කැපී පෙනීමටත් සෑම දිනකම ආත්ම විශ්වාසයෙන් යුතුව ගමන් කිරීමටත් උපකාරී වේ. එබැවින් ගැටලු හෝ අභියෝග නිසා ඔබ ගැන සැක නොකරන්න. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ කවුද යන්න සෑම විටම මතක තබා ගන්න. දැන් ඔයාලට පුළුවන් එපිස 2 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය කියවලා අද ඉගෙනගත්ත දේ තවදුරටත් බලන්න. අපි ආශා කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. මගේ ජීවිතය දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් සහ විශිෂ්ටත්වයෙන් පිරී ඇත. උන්වහන්සේගේ මහිමය සහ අලංකාරත්වය සෑම දිනකම මා තුළින් දැකිය හැකිය. මම කරන සෑම දෙයකදීම උන්වහන්සේගේ යහපත්කම ප්‍රඥාව සහ ප්‍රේමය ප්‍රකාශ කරමි. හලෙලූයා.